අපි පටන් ගමම හොඳ තැනින් පටන් ගත්තා වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ කොහේ හරි ස්ටාෆ් මෙම්බර් කෙනෙක්ව ගලවලා බිස්නස් එකක් පටන් ගත්තා වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝම තේරුම් ගන්න තියෙනවා දැන් ඒක කරන්න බෑ ඉස්සරහට. මේ ඉන්ඩස්ට්‍රි එක දැන් ටිකක් හැදීගෙන යනවා. ඒක හරියටම හැදෙන්න නෑ. බිස්නස් කරන අයට සලන් දාන්න එපා කියන එකවත් මොකක්ද නෙමෙයි මම කියන්නේ. බිස්නස්මන් කියන කෙනා මේ ඉන්ඩස්ට්‍රි එකේ වැජ වෙන එක නතර වෙන්න ඕනේ. ඒකට යාට තියෙන බිස්නස් අයිඩියා එකක් විතරයි. බිස්නස් අයිඩියා එකකින් ඒක නැති වෙච්ච දවසට මේක බැරි වෙලා හරි මොකක් හෝ දෙයක් වෙච්ච දවසට ඩ්‍රොප් වෙලා මොකක් හරි අර කලින් කොරෝනා වගේ ඇවිල්ලා මොකක් හරි ඉන්ඩස්ට්‍රි එක වැටුණා කියන්නේ එදාට එයා සලෝන් එක කර කර ඒක කොට දාන්න බලන්නේ නැහැ. සලෝන් එක විකුණන්න පුළුවන් නම් වික්ක නැත්තම් බඩේ විකුණන්න පුළුවන් නම් විකුණුවා. එයා කෙනෙක් මේ ගිහිල්ලා වෙන තැනක ඉන්වෙස්ට් කරා. ඒතකොට අස්කාලා ඔය අර වගේ පැන්ඩමික් එකක් ආවොත් ඔක්කොම ටික මේවා කරලා සැනිටයිසර් ගේන්නයි මාස්ක් ගේන්නයි ඉන්වෙස්ට් කරලා එතනින් බිස්නස් එක කරා. එහෙම තමයි බිස්නස් කරන්නේ. හැබැයි අපි එහෙම නෙමෙයි මේක වැඩ කරන්නේ. අපි වෙල හෙයාර් ඇසස් කරා. අපි වෙල බියුටිෂියන්. අපි මේ ඉන්ඩස්ට්‍රි එක කොට දාන්න වැඩ කරනවා. හොඳට විකිනෙන්නේ නැති අපි ළඟ ඉතුරු වෙලා ඉන්නේ මේ අවුරුදු ගාණක් වැඩ කරලා ඉතුරු වෙලා ඉන්න අය මම හිතනවා හොඳට විකිනෙන්නේ නැති අය. අන්න එහෙම බියුටිෂියන්ස් සහ හෙයාර් ඇසස්ලා හැදිච්ච දවසට මේ ඉන්ඩස්ට්‍රි එක ලස්සනට අප් වෙනවා. මම මේ කතා කරන්නේ මේනි ලොන්గ్ ටර්ම් අපි එක්ක වැඩ කරගෙන ඉන්න අය අපිව දාලා නොගිය අය. ඒක අපි ළඟත් ඉඳලා අනන්තවත් ඔය බිස්නස්මන්ලා බිස්නස් වුමන්ස්ලා ඇවිල්ලා කතා කරපුවම ගියා ඉන්නවා. හරි. එහෙම කතා කරලා අපෙන් ගලව ගන්න බැරි වෙච්ච ළමයිනුත් ඉන්නවා. ඒගොල්ලන්ට මම එකෙන්ම රෙස්පෙක්ට්. මොකද අරගොල්ලොන්ට යන්න කලින් පැනලා අහලා ගියාත් ඉන්නවා පැනලා ගියාත් ඉන්නවා. හැබැයි එන්න කියලා කතා කරලත් නොගිය අයත් ඉන්නවා. ඒගොල්ලන්ට එකෙන්ම රෙස්පෙක්ට්. එහෙම තමයි මේක අපි ගොඩනගන්නේ. අපි මේක උඩට ගාගෙන ඉස්සරහට යන්න.